Hi guys, ඉතින් අදත් ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ චූටි වීඩියෝ ක්ලිප් එකක්. මේ මම ගිය දවස් ටිකේ වැඩ කරපු විදියෙන් පොඩි ක්ලිප් ටිකක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. මොකද ගිය දවස් ටිකේ හරියට වීඩියෝ එකක්වත් කරගන්න ඕනේ නැහැ. වැඩ වැඩි වුණ නිසා ගිය ටිකේ අක්කගේ ෂොප් එකේ වැඩ කරන ගමන් මගේ වැඩත් කරපු විදිය තමයි මේ වලොග් එකේ තියෙන්නේ. එන්නකෝ එහෙනම් මාත් එක්ක තව ලස්සන ඕඩර් එකක් පැක් කරන්න. ඉතින් මේ ඕඩර් එක මට ලැබුණේ මගේ යාළුවෙක්ගෙන්. මේ ඕඩර් එක යන්නේ මගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්ට. ඉතින් එයාගේ උපන්දිනේට සර්ප්‍රයිස් කරන්න තමයි මගේ යාළුවා මේ ඕඩර් එක මට බාර දුන්නේ. ඉතින් එයා ඉල්ලුවේ ශාරා මේ වැඩේ ලස්සනට කරලා දෙන්න කියලා ස්පෙෂල් රික්වෙස්ට් එකක් කරා. මේ ඕඩර් එක ගැන මිස් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් අපි මිස්ව සර්ප්‍රයිස් කරමු කියලා. ඉතින් සාරිය ඇතුළට එක අයිඩියාස් එන චිප් දාලා මේ සාරිය එව්වේ කවුද කියලා හොයාගන්න තමයි අපි මේ වැඩේ කරේ. ඉතින් මා යාළුවයි දෙන්නම කතා වෙලා තමයි මේ ලස්සන හොර වැඩේ කරේ. gift එක දැකලා මිස් ගොඩාක් සතුටු වෙලා තිබ්බා. ඒ වගේ ඕඩර් එක එව්වේ කවුද කියලා මිස් හොයාගෙන තිබ්බා. ඉතින් මේ වගේ තමයි මගේ දවස් ටික ගෙවුනේ. උදේ වරුවේ ෂොප් එකේ වැඩවලයි හවස් වරුවේ මගේ වැඩත් එක්ක තමයි දවස් ටික ගෙවිලා ගියේ. මේ බතික් සාරිය මාතර හොඳම බතික් එකෙන් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් ඕඩර් එකක් දාන්න පුළුවන්. හැබැයි කලින් දැනුවත් කරන්න. මොකද මම මේක ස්පෙෂල් රික්වෙස්ට් එකට අනුව කරපු වැඩක් හින්දා. මොකද මං ගාව ස්ටොක් එකක් නැහැ. කැමති නම් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඉතින් තව දෙයක්, අපි හීන දකිනා වගේම ඒ හීන හැබෑ කරගන්නත් අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ ක්ලිප් දැක්කාම මට මං ගැනම සතුටුයි. මොකද මං වෙනුවෙන් මං වෙන මහන්සිය දැක්කාම විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගේන්න හේතුවෙත් මොටිවේෂන් එකක් වෙයි කියලා. මොකද අපිට ටයිම් නෑ කිය අපි හිත ඉඳියට අපි හරියට අපේ වැඩ ටික බැලන්ස් කරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ටයිම් මැනේජ් කරගෙන තමන්ගේ වැඩ ටික කරගන්න බලන්න. ඒ වගේම මං අන්තිමට දාපු වීඩියෝ එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ කමෙන්ට් කියවද්දී මාරම සතුටක් දැනෙන්නේ. ගොඩක් අය සුබපතලක් තිබ්බා. ඒ වගේම අලුතෙන් බිස්නස් එක පටන් ගත්ත කියලා අය තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එකේ දෙවෙනි කොටසත් මං ගේන්න හිතන් ඉන්නවා. ඉක්මනටම 11 තමයි මම හිතන් ඉන්නේ විශේෂ වටිනම වීඩියෝ එක ඔයාලට ගේන්න. මොකද ඒ දවසත් ගොඩක් හොඳ දවසක් නිසා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් බලන්න කියලා ඔයාලගෙන් ආරාධනා කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉඳපු යාළුවෝ හැමෝටම වගේම අලුතෙන් එකතු වෙන යාළුවන්ටත් ගොඩාරියක් ස්තුතියි. ඒ වගේම මාත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට ගොඩක් වටින ටිප්ස් වගේම බිස්නස් අයිඩියාස් මං ඉස්සරහට අරගෙන එන්නම්. ඒ වගේ ඕනි කරන දෙයක් තියෙනම් මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන් යන්න. ඉස්සරහට වීඩියෝස් වලින් ඒ දේවල් ගැන කතා කරමු. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයා අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම මං කලින් දාපු වීඩියෝ එකත් බලන්න. මොකද ගොඩක් වටින වීඩියෝ එකක් තමයි ඒ. මල් පොකුරු බිස්නස් එකක් අලුතෙන්ම පටන් ගන්න විදිහ, ඒ වගේම හදන විදිය ගැනත් මුලින්දම මං කියලා දීලා තියෙනවා. ඒකේ දෙවෙනි කොටසත් මං ගේනවා කියලා කලින් කිව්වනේ. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මට අක්කගේ ෂොප් එකේදීත් කරන්න තිබ්බේ ඔන්ලයින් ඕඩර්ස් බාරගෙන චොකලට් පැකේජස් වගේම gift packages කස්ටමර්ස්ලට ඕන විදිහට arrange කරලා දෙන එක. ඉතින් මේත් ඒ වගේ කස්ටමයිස් පැකේජ් එකක් තමයි මම පැක් කරලා තියෙන්නේ. ඉතින් මේ ෂොප් එක ගැන ඉංගිරියාවට හොරණාවට අය නම් දන්නවා ඇති ගොඩක්ම. ෂොප් එකේ නම තමයි මලේ ගිෆ්ට්ස්. ඉතින් ඔයාලට ෂොප් එක ගැන වීඩියෝ එකකුත් ඕන නම් ඒකත් කමෙන්ට් කරන්න. එතකොට මට ෂොප් එකේ වීඩියෝ එකකුත් ඔයාලට අරන් එන්න පුළුවන්. දැන් අපි බලමුකෝ සාරිය අවුට්ෆිට් එක කොහොමද කියලා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. Thank you for watching. नाम तेरा है तुझको